මරුණංගි. තව යාරයක් විතර දිගුණා නම් ඔන්න සායක් කියන්න තිබ්බා. අනුහස් කට කැඩුණු කටින් එහෙම කියනකොට මට එදා ඌව නවත්තන්න හිතුන්නේ නැත්තේ. ඇත්තටම එයා ඇඳන් හිටිය ගවුම ඒ තරම් කොට නිසා. මං අබි. ගමක ඉපදුණු මම සිදාදියට පා තැබුවේ ඒ ලෙවල් පාස් වෙලා නගර ඉස්කෝලේකට යන්න වාසනාව තිබුණ නිසා. දෙයනේ කියලා නගරෙ හිටපු නැන්දාගේ ගෙදරට ආපු මට ෆැන්ටසි ලෝකේ ඔළුවට හරි බරක් වුණා. ගමේ ගවුමෙන් ලස්සනට දැක්ක කෙල්ලෝ මෙහාට ආවම කොටසාය අඳිනවා දැක්කහම මට ඒක හරිම අරුමයක් වුණා. අද සාය නංගිගේ එකක් දැඳන් ආවේ. අනුහස් ආයේ කට කැඩිච්ච කතාවක් කිව්වා. නේ ඇති බං. පව් ඒ කෙල්ල. පිස්සුද බං? මුන්ට ලැජ්ජාවක් නැහැ. ඔහොම කොටට ඇඳන් යන්න අපි රහත් වෙලා නැහනේ. මේ වගේ උන් නිසා තමයි බං අපරාධ වැඩි. අඩෝ පිස්සු කියන්න එපා බං. ඒකි කැමති ඇඳුමනේ අඳින්නේ. උඹට මොකද ඒක ගැන අනුකම්පාවක්? අනුහස් එහෙම කියනකොට ලැජ්ජාවටම මම බිම්බලා ගත්තා. කොහොම කට තිබුණත් තාම කෙල්ලෙක් ගැන එහෙම හිතන්න මම ලෑස්ති වෙලා හිටියේ නෑ. නංගි. අනුහස් කිව්වේ ඒ කෙල්ල අපි ළඟින් යනකොටමයි. ඇයි? කටහඬ නම් පට්ට. ජීවිතේ පළවෙනි වතාවට කටහඬ ඇහුව දවසේ එදා. මගේ පපුව නිකන් හීනියට මොකද්දෝ වෙලා ගියා මට තේරුණා. මේ නංගි මෙයා ඔයාට කැමතිලු. අනුහස් මාව පෙන්නලා එහෙම කිව්ව එකපාරටම මට නිකන් පොළව පලන් යන්න හිතුණා. දෙයනේ මට අනුහසාව ලේ එනකන් ගහලා මරන්න තරම් කේන්තියක් ආවා. හැබැයි හිතේ පොඩි මෙව්ව එකකුත් තිබුණා ඒ ළමයා ගැන. ඒත් එකපාරටම අනුහස් ගැන ආපු කේන්තියට මං හැරිලා ගියේ නොකියමයි. මට නිකන් යන්තමට වගේ ඒ කෙල්ල විකාර කියවනවා නම් මැහුණා. සති ගණන් මාස ගණන් ගෙවිලා ගියේ ඉබේටමයි. හැමදාම ඒ කෙල්ල එතනින් යනවා මං බලන් ඉන්නවා. අනේ මන්දා මට අමුතු හැඟීමක් එයා ගැන දැනුණා. මගේ ජීවිතේම වෙනස් වුණේ එදා ක්ලාස් ඉවර වෙලා අනුහස් එක්ක බස් එකට නැග්ගහම. දෙයනේ අර කෙල්ල බස් එකේ. මාත් හිමීට නැගලා ජනෙලෙට වැටලා තියෙන හෙවණැල්ලෙන් කොණ්ඩේ හැමත් හදාගත්තා. පස්සේ කොලර් එකක් ටිකක් හදාගෙන පිළිවෙලක් වුණාට පස්සේ ලාවට ඒ කෙල්ල දිහා බලන් පැණි හලන්න ගත්තා. ඒත් ඒකේ හිටියේ නිකන් මොකක්ද අපහසුතාවයකින් වගේ දැක්කා. පිටිපස්සෙන් ඉඳන් නාකියෙක් මේකේ ඇඟට හෙත්තු වෙලා. මට හොඳටම කේන්ති ගියා. අනුහස් එපා කියනකොට ගිහින් හොඳටම ගැහුවා නාකියට. එදා එයා මට ස්තුති කරා විතරක් නෙමෙයි නම්බර් එකක් ඉල්ලගන්න පුළුවන් වුණා මට. ඇයි ඔයා මේ තරම් කොටට අඳින්නේ? ඇයි අපි කවදාවත් නැතුව මෙහෙම අහන්නේ? නෑ නිකන් ඇහුවේ. මට පහසුයි. අනික අපි මම පොඩි කාලේ ඉඳන් පුරුදු වුණ විදිහ. වෙන්න ඇති. ඒත් කොල්ලෝ එක එක ඒවා කියනවනේ. මං කැමති නෑ ඔයාට එක එකක් මොනවත් කියනවට. අපි මේ සමාජේ හරිම පුදුමයි. සාරිය ඇඳොත් එයා මැනික කෙනෙක්. ඒත් සාරියේ පේන බඩ ගැන කවුරුත් කතා කරන්නේ. දිගට සාය ඇඳලා ගියොත් පත්තිනි අම්මා. ඒත් ඒකි කරන නරක වැඩ කවුරුත් දකින්නේ නෑ. කොටට සායක් ඇඳ ගමන් බඩුව. ඇඳුමේ මිනිස්සු මනින් සමාජයක් කවදද දියුණු වෙන්නේ අපි? මං හිතුවා ඔයා වෙනස් කෙනෙක් කියලා. ඒත් ඔයා මේ මිනිස්සුයි අතර කිසිම වෙනසක් නෑ. එයා මට එහෙම එක දිගටම කියාගෙන ගියා. එයා නිතු සල්ලිකාර කෙල්ලෙක්. නාගරික පන්නේට ඇඳ එයා විලාසිතාවට බර කෙනෙක්. ඒත් කාටවත් වඩා එයා ආදරේදී අවංක වුණා. අනුහස් නිතරම මට කිව්වේ කොටසාය විශ්වාස කරන්න එපා කියලා. ඒත් කවදාවත් වචනයක වැරද්දක් නිතු මට කරේ නෑ. ඒත් අනුහස් හැමදාම කතාවට ගියොත් ඒකිව වැරදිකාරයෙක් කරා ඇඳුම නිසා. ඒ වුණාට නිතු කියන්නේ මේ ලෝකෙ හිටපු හොඳම කෙල්ල. ඒක කියන්නේ මගේ හිත. ඇඳුම නිසා කාලෙත් එක්ක ටික ටික ප්‍රශ්න ආවා. ඒත් ඒව ගලපන් ඉස්සරහට ගියේ මං එයාට ආදරය කරනවට වඩා එයා අවංකවම ආදරය කරන බව මට තේරුණ නිසා. අන්තිමට මං වගේම එයත් කැම්පස් තේරුණා. එදා මං ගමේ ගිහපු වෙලේ අම්මට එයාව පෙන්නලා අපේ අනාගතය ගැන හීන ගොඩාක් මවන් ගෙදරින් ආශිර්වාදය ගන්නයි හිතන් ගියේ.
අම්මා මට කියන්න දෙයක් තියෙනවා. මොකද්ද පුතේ කියන්න? අම්මා අයියෝ කියන්න ඉතින්. ඔන්න අම්මා බනින්න බෑ හැබැයි. මම බනින්නේ මොකටද ළමයෝ? ඕක කියන්නකෝ. අම්මා මට කෙල්ලෙක් ඉන්නවා. මං එකපාරම අම්මට කිව්වා. අම්මා ටික වෙලාවක් නිශ්ශබ්දව හිටපු නිසා මගේ හිත කලබල වුණා. ඇයි අම්මා මම වරදක්ද කරේ? නෑ පුතේ දැන් ඔයා ලොකුයිනේ. ඉතින් විස්තර කියන්නකෝ ඒ ළමයා ගැන. අම්මා එහෙම කිව්වම මං ගොඩාක් සතුටු වුණා. අන්තිමට අම්මට දුවව බලන්න ඕන වුණා. මං එයා එක ගත්ත ෆොටෝ ටික අම්මට පෙන්නුවා. පුතේ ඔයා කනගාටු වෙන්න එපා මේ කියන දේ ගැන. ඒත් මේ කෙල්ල අපිට ගැලපෙන්නේ නෑ. ඇයි අම්මේ එහෙම කියන්නේ? අම්මා කියපු දෙයින් මගේ ලෝකෙම කඩන් වැටුණා. තවත් දුක හිතුනේ නොගැලපෙන හේතුව විදිහට එයාගේ ඇඳුම් කියලා අම්මා කිව්ව නිසායි. බලන්න පුතේ නැට්ටුක්කාරියක් වගේ. ඇඟෙන් භාගයක්ම එළියේනේ. මෙහෙම කෙනෙක් මට ඕනන්නේ නෑ ලේලි විදිහට. උඹට මේකේ ඕන නම් මං මැරුණා කියලා හිතාගනි. අන්තිමට අම්මා කිව්ව වචනෙන් මං ලෝක දෙකක් අතර අතරමං වුණා. අවුරුදු 28 වෙනකන් මං තනියම හිටියා. නිතුව මං අතෑරලා දැම්මා. ඒ මගේ අම්මා නිසා. එදා නිතුව ගොඩාක් ඇඬුවා. අම්මට අසනීප වුණ නිසා මං කසාද බඳිනවා දකින්න අම්මට ඕන වුණා. එයා කැමති චාම් ලේලියෙක්. අම්මගේ බලේටම දිගට ඇඳුම් බඳින චාම් කෙල්ලෙක් මං කසාද වැන්දා. අපි ඇයි මේ උසාවියේ? එක දවසක් අහම්බෙන් මට නිතුව උසාවියේදී හම්බුණා. ඒක දිග කතාවක් නිතු. මට සමා වෙන්න. ඇයි අපි සමාව ඉල්ලන්නේ? නෑ නිතු. ඔයාට දුන්න දුක් වලට. දැන් ඒව ඉවරයි. ඉතින් කොහොමද දුක සැප? අවුරුදු 12කට පස්සෙත් නිතු තාමත් ඇඳුම් ඇඳගෙන හිටියේ ඒ කාලේ වගේමයි. මට නිතුව හම්බුනේ අම්මලගේ කැමැත්තට බැඳ සංවර ඇඳුම් අඳින පත්තිනි අම්මා වෙන මිනිහෙක් එක්ක ඉන්නවා දැකපු නිසා තවත් එයත් එක්ක ඉන්න බැරි නිසා දික්කසාද ගන්න උසාවිය ආපු වෙලාවේ. මං නිසසලා ගැන ඇත්ත දැනගන්නකොට හැමදේම වෙලා ඉවරයි. එයා අපේ අම්මලාගේ හිතගත්ත සංවර ඇඳුමට වහන් වෙලා කරපු නරක වැඩ ඔක්කොම ආරංචි වෙනකොට මං එයාව කසාද බැඳලත් ඉවරයි. ඒත් සමාව දුන්නේ වෙන කරන්න දෙයක් නැති කමටමයි. ඒත් අතටම දේවල් අහු වෙනකොට තවත් ඉවසන්න බැරි තැන මං දික්කසාද වෙන්න තීරණය කරා. ඉතින් නිතු ඇයි ඔයා උසාවිය ආවේ? මගේ කතාව හංගගෙන මං නිතුගෙන් ඇහුවා. එයත් මම නොකිව මගේ කතාව ආයිත් මගෙන් අහන්න ගියේ නෑ. අනේ අබි මගේ මහත්තයා කෑම එක දාලා ඇවිත් මං ආවේ ඒක දෙන්න. එයා ලෝය කෙනෙක්. මං දැන් ඉන්නේ කුරුඳුවත්තේ. ආපු වෙලාවක නෝනත් එක්ක එන්න. නිතු එහෙම කියාගෙන යන්න ගියා. සත්තයි. මට එදා ගොඩාක් දුක වගේම තරහක් ආවා මේ සමාජය ගැන. ඇඳුම් වලින් මිනිස්සු මනින්න ගිය මම අද ජීවිතේම විනාශ කරගත්ත කෙනෙක්. හිත එක්ක අවංකව වැඩ කරපු නිතු අද සැපවත් සතුටුදායක ජීවිතයක් ගත කරන කෙනෙක්. ආකල්ප වෙනස් වෙන දවසට සතුට වගේම සැනසීම මිනිස් හිතට එයි කියලා නිතුව දැකපු දවසේ මට හිතුණා. ඒත් ආකල්පමය වෙනස කවද වෙයිද කියන නම් තාමත් දන්නේ නැහැ. ඒ වෙනස එනකන් විනාශ වුණ එකම ජීවිතේ මගේ ජීවිතේ විතරකුත් නෙමෙයි.